තව එක ගීතිකාවක් තියෙනවා. ඒකත් ලිව්වේ සහෝදර ගණේෂ් තමයි. ඉතින් අපි ඔබට මතක නම් අපි ගිය අවුරුද්දේ පටන් ගත්තේ ඒ ගීතිකාවෙන්. ඉතින් අපි ඒ සහෝදරයට අත්ප්‍රසන්නාන්දකින් ආරාධනා කරමු දෙවියන් වහන්සේගේ නාමයෙන් මහිමයටපත් කරන්නට කියලා. විශේෂයකට තියෙන්නේ ඔහු දමිළ සහෝදරයෙක්. ඔහු සිංහලෙන් මේ ගීතිකා ලියලා ඔහුම ඒක පරිවර්තනය කරලා ඔහුම ගායනා කළ දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා. ඉතින් අපි ඒකට දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. දෙවියන් වහන්සේ උන්ට දීලා තියෙන හැකියාව ඒ දීමනාවල් කියන්නේ. දෙවිඳුන් තුලයි සැමදා සිටින්නේ මා ජීවමාන දෙවිඳුන් තුලයි සැමදා සිටින්නේ මා ලෝකයෙන් මාව ගලවලා ප්‍රේමයෙන් මාව සනසලා ආත්මයෙන් මාව පුරවලා ජේසුනි ඔබ ලං වෙලා ප්‍රශංසා 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 ජීවමාන දෙවිඳුන් තුලයි සැමදා සිටින්නේ මා ජීවමාන දෙවිඳුන් තුලයි සැමදා සිටින්නේ මා දෙවිඳුගේ සුද්ධ පාමුලේ ප්‍රීතියෙන් නටලා ගයමු දෙවිඳුගේ සුද්ධ පාමුලේ ප්‍රීතියෙන් නටලා ගයමු ලෝකේ තුල නොවේ මේ ජේසුගේ ශුද්ධ ආත්මයෙන් ප්‍රශංසා 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 සැකයක් මගේ ඉතේ ජීවිතේ ඔබමයි ඉදිරියේ නෑ කිසි සැකයක් මගේ හිතේ ඔබමයි මාගේ රජඳුන් ඔබමයි මාගේ දෙවිඳුන් ප්‍රශංසා 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 प्रशंसा 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 ඔබව සොයන දරුවන්ට කිසි අඩුවක් වෙන්නෙම නෑ ඔබව සොයන දරුවන්ට කිසි අඩුවක් වෙන්නෙම නෑ පුදුමයි ඒත් ඇත්තයි මගේ ජේසු ජීවමානයි प्रशंसा प्रशंसा
प्रशंसा प्रशंसा प्रशंसा प्रशंसा प्रशंसा प्रशंसा ජීවමාන දෙවිඳුන් තුලයි සැමදා සිටින්නේ මා ජීවමාන දෙවිඳුන් තුලයි සැමදා සිටින්නේ මා प्रशंसा 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 प्रशंसा